සුබ දවසක් කාලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්නේ ස්තුතිවන්ත වීම. එහෙම නැත්නම් ග්‍රැටිටියුඩ් ගැන. channel එක subscribe කරලම වීඩියෝ එකට එකතු වෙන්න. ඉතින් ඇත්තටම මේ ග්‍රැටිටියුඩ් කියලා කියන්නේ සරලවම කිව්වොත් අපිට දැන් තියෙන දේවල් වලට ස්තුතිවන්ත වීම. අපි ගොඩක් වෙලාවට අපිට නැති දේවල් ගැන මැසිවිලි නගනවනේ. ඒ වුණාට අපිට අමතක වෙනවා අපිට කොයි තරම් දේවල් දැනටමත් තියෙනවද කියලා. ඉතින් අපිට අලුත් දේවල් ලැබෙන්න නම් අපි ළඟ තියෙන දේවල් වලට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට ඒක අපේ ජීවිතයේ ඇති කරගන්න පුළුවන් ඊටම සරල ගුණාංගයක්. අපි අපිට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන එක අපේ ජීවිතේ ගොඩාක් ධනාත්මක විදිහට වෙනස් කරන්න උදව් වෙනවා. ඉතින් මේ ග්‍රැටිටියුඩ් කියන ගොඩාක් හොඳ ගුණාංගය ඔයාගේ ජීවිතේ අලුතින් ඇති කරගන්න ඔයාට මෙන්න මේ විදිහට දේවල් කරන්න පුළුවන්. ඔයාට ඕනනම් පුළුවන් ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් මේන්ටේන් කරන්න. ඒකෙන් ඔයාට පුළුවන් ඔයා දවස ගානේ ස්තුතිවන්ත වෙන්නේ මොනවටද කියලා ඒ ජර්නල් එකේ ලියන්න. හැමදාම උදේ හැරුණාම ඔයා ස්තුතිවන්ත වෙන දේවල් ඔයාට ඒක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් රැට නිින්දට යද්දි ඔයාට ඒකේ ඔයා ස්තුතිවන්ත වෙන දේවල් ගැන ලියන්න පුළුවන්. ඔයාගේ හුස්ම, ඔයාට ලැබිලා තියෙන ජීවිතය, ඔයාට ඉන්න අම්මයි තාත්තයි ගැන, ඔයාට හොඳ සහෝදරයෝ ලැබීම ගැන, ඔයාට හොඳ පාසලක් තිබීම ගැන, ඔයාට හොඳ අධ්‍යාපනයක් ලැබීම ගැන, ඔයාට තියෙන පුංචිම දෙයට පවා ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඉතින් ඔයා මෙහෙම ජර්නල් එකක ග්‍රැටිටියුඩ් වෙන දේවල් ගැන ලියන්න අකමැති කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒක හිතින් හිතන්න. ඒ හැඟීම විඳින එක තමයි මෙතෙන්දි වැදගත්ම දේ. ග්‍රැටිටියුඩ් කියන ෆීලින් එක ඔයා ෆීල් කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාට ලැබෙන හැම දෙයකටම හිතින් ස්තුතිවන්ත වෙන්න. ඔයා උදේ නැගිටිද්දි හිතින් ස්තුතිවන්ත වෙන්න පුළුවන්. රැට නිදාගනිද්දි, සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් කරද්දි ඔයාට මේ ස්තුතිවන්ත වීම පුරුදු කරන්න පුළුවන්. ඔයා දවස ගානේ මේ ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් කරද්දි ඔයාට නිකම් මේක පුරුද්දක් බවට පත් වෙනවා. ඉතින් මේ ස්තුතිවන්ත වීම කියන හරිම ලස්සන පුරුද්ද නිසා ඔයාගේ ජීවිතේ ඔයාට ලොකුම ලොකු ප්‍රයෝජන ගණනාවක් ලැබෙනවා. ඉතින් දැන් මම ඔයාට කියා දෙන්නම් ඒ මොනවද ඒ ප්‍රයෝජන කියලා. ඔයා ළඟ තියෙන දේවල් වලට හදවතින්ම ස්තුති කරන්න පුරුදු වෙච්ච නිසා ඔයාට ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඒක ලොකු උදව්වක් වෙනවා. ඒ වගේම ડિප්‍රෙෂන්, ඇන්සයිටි ගොඩාක් දුරට අඩු වෙන්නත් මෙන්න මේ කියන ස්තුතිවන්ත වීමේ ගුණාංගය උදව්වක් වෙනවා. ඒ වගේම ඔක්සිටොසින්, සෙරටොනින්, එන්ඩොපමින් වගේ සතුටේ හෝමෝන ඔයාගේ ඇඟේ ජනනය වෙන්නත් මෙන්න මේ කියන පුරුද්ද ඔයාට හේතු වෙනවා. ඒ වගේම මේ පුරුද්ද නිසා ඔයාව ඉහළ වයිබ්‍රේෂන් එකට අරන් යනවා. පහළ වයිබ්‍රේෂන් වල තියෙන බය, වෛරය, ඊර්ෂ්‍යාව, කුහකකම වගේ නරක වයිබ්‍රේෂන් වල ඉන්නේ නැතුව ඔයාව ඉහළ වයිබ්‍රේෂන් එකට අරන් යන්න මෙන්න මේ පුරුද්ද ඔයාට හේතු වෙනවා. ඒ වගේම ඔයාගේ මානසික සෞඛ්‍ය වඩා වර්ධනය වෙන්නත් මේක හේතු වෙනවා. තව ඔයා පුරුදු වෙනවා ඔයාට තියෙන දේවල් ගැන සතුටු වෙන්න, ස්තුතිවන්ත වෙන්න වගේම ඔයාට නැති දේවල් ගැන මැසිවිලි නැගීම නවත්තන්න. ඉතින් මෙන්න මේ හින්දා ඔයාට දෛනික ජීවිතේ ඉතා සතුටින් ගත කරන්න මේක ලොකු උදව්වක් වෙනවා. ඉතින් ඔයා law of attraction follow කරන කෙනෙක් නම් ඔයා හොඳින්ම දන්නවා මේ ස්තුතිවන්ත වීම, thankfulness, gratitude කියන ප්‍රැක්ටිස් එක ඔයාගේ ජීවිතේ ඔයාගේ හීන වලට යන්න මොන තරම් උදව් වෙනවද කියලා. ඉතින් ඔයත් අදම
මේ ලස්සන පුරුද්ද ඇති කරගන්න බලන්න. අපිට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න කියලා කිව්වහම මහා ලොකු දේවල් තියෙන්න ඕනේ නෑ. ඔයාම නිකමට හිතලා බලන්න ඔයාට ඔය ලැබිලා තියෙන ජීවිතේට ඔයා කවදාවත් ස්තුතිවන්ත වෙලා තියෙනවද? අපිට තියෙන පුංචිම පුංචි දේ ඉඳන් මහා විශාල දේවල් වෙනකම්ම හැම දෙයකටම අපිට පුළුවන් ස්තුතිවන්ත වෙන්න. ඔයා අද ඉඳන් පුරුදු වෙන්න මෙන්න මේ කියන ලස්සන ගුණාංගය ඔයාගේ ජීවිතේ ඇති කරගන්න. ඉතින් ඒක ගොඩක් අමාරු දෙයක් නෙවෙයිනේ. ඉතින් ඔයා හැමදාම මේක ප්‍රැක්ටිස් එකක් විදිහට කරලා බලන්න ඔයාගේ ජීවිතේ මොන තරම් ලස්සනට වෙනස් වෙනවද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් ඒ ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් කරලා ඒ ලැබෙන එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා ඔයාගේ ජීවිතේට ඒක මොන විදිහටද බලපෑවේ කියලා කමෙන්ට් එකකින් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. මම පොසිටිව් මාන්. channel එක subscribe කරලා තියාගන්න.